તો අපිට පේනවා හරිය අමරසූරිය අගමැතිතුමිය ඉතාමත්ම නිന്ദා සහගතව මේ රටේ මේ රණවිරුව කරපු යුද්ධේ පාවා දෙමින් ඔවුන්ගේ බලතණ්හාව සහ ඔවුන්ගේ බලය රඳව ගන්න ඔවුන්ගේ ජාතිවාදයේ ඇවිසීමද කෙසේද කියන කාරණේ මේ යාපනයේ ප්‍රදේශයේ ඉතිමිගේ ප්‍රකාශය. අපි ඒක තරේ හෙලා දකිනවා. නිසා යුද්ධේ සිද්ධ වුණේ අපෙන් අහලාද කාගෙන් අහලාද කියන කාරණේ හරිය අමරසූරිය අහනවා නම් අපි අහනවා. JVP එකේ වර්තමාන නායක අනුර කුමාර දිසානායක මහත්තයාගෙන් අහන්න 88 89 එයාලා කරපු මේ මෙලෙච්ච ත්‍ස්තවාදයේ මිනිසු මැරීම බොම්බ පිපිරීම රාජදේපල ගිනි තැබීම කියලාද කරේ කියලා. ඉතින් මේ රටේ යුද්ධය ජයග්‍රහණය කරපු රණවිරුවා සහ ඒ වැඩපිළිවෙලේ ප්‍රතිඵලය අද භුක්ති විඳිනවා මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව. අද හරියම සූරියට අද උතුරට ගිහිල්ලා ඒ විදිහේ ප්‍රකාශ කරන්න පුළුවන් වූ වැඩපිළිවෙල සිද්ධ වුණේ මේ රටේ යුද්ධය නිමා වෙච්ච නිසා. නිසා අපි දෙමළ ජනතාවට විරුද්ධව මේ රටේ හමුදාවක් තිබිච්ච ආණ්ඩුව යුද්ධ කරේ නැති බව තේරුම් ගන්න හරියම සූරිය අගමැතිතුමිය. ඔබ මේ මොකද කරන්න හදාන්නේ? ඔබ නැවත වතාවක් ගිහිල්ලා මේ රටේ උතුරු දකුණ තේන මේ සාමය කඩ කරන විදිහේ දේශපාලනික උමනාව ඉටු කරන්න මේ රටේ ජනතාවගේ තිබෙන වෛරය අවිසීමේ වැඩපිළිවෙලක් සිද්ධ කරලා අපි දන්නවා හරියම සූරිය දේශපාලනයේ දක්ෂද අදක්ෂද කියන කාරණේ. එතුමිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරිය එතුමිය හත් පොලේ රටේ ජනතාව කරන්න ගිය රටේ පුරවැසියාගේ දරුවාට අධ්‍යාපනය කරන්න ගිය වින්නහියම ඇතිනේ. ඒ නිසා එයාලට දේශපාලනික උමනාවට එහා ගිය ඔවුන්ගේ පෞද්ගලික උමනාවෙන් පෙනී හිටින අමනෝන්‍ය අගමැතිතුමියෙක් හැටියට තමයි අද මේ හරියම සූරිය පෙනී. එතුමිය පිළිබඳව දැඩි විශ්වාසයක් මේ රටේ පුරවැසියන්ට තිබුණා. එතුමිය මේ ආණ්ඩුව ගොඩනගන්න මුල් තැනට ගත්තා. එතුමියගේ තිබුණ දැනුම උගත්කම පාවිච්චි කරලා මේ වගේ ඔලොමොට්ටල වැඩ කරයි කියන රටේ පුරවැසිය හිතුවේ නෑ. අද හැබැයි හරිනි අමරසූරිය ඇතුළු සමස්ත මේ NPP එක නඩයම උගත්කම විකට උගත්කම පෙන්නුවාට නුගත්භාවයේ තුල සිදු කරන මේ ක්‍රියාදාම හමුවේ ඡන්දදායකයා අද කලකිරලා තිබෙනවා. ඡන්දදායකයා අද එපා වෙලා තියෙනවා. මොන තැනක මොන කවුරු කියවුවත් අපි පැහැදිලිව දන්නවා මේ අවුරුද්දයි මාස 6ක කෙටි කාලය තුල ඉතා බරපතල විදියට මේ ආණ්ඩුවේ පිරිහීම තියෙනවා. සවුන් කිව් එක පොරොන්දුවක් ඉටු කරගන්න බැරි වෙලා තිබෙනවා. ඒ දීපු එක පොරොන්දුවක් අද මහ පොළොවේ පැලවිලා නැහැ. එහෙම තියෙද්දි අරණ්‍ය අමරසූරිය උතුරට ගිහිලා කියන්න හදනවනම් යුද්ධය අපෙන් අහලා කරේ නැහැ. යුද්ධය කරේ රටේ දේශපාලන වෙනුවෙන් කියන කාරණේ කරන අද NPP එක ආණ්ඩුව නොත් අරණ්‍ය අමරසූරිය එයාලගේ දේශපාලන දිගුව වෙනුවෙන් මේ රටේ නැවත ජාතිවාදයේ ඇවිස්සීම සහ යුද්ධේ පාවා දීම සහ යුද්ධයෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලය පිළිබඳව රටේ ජනතාවට ලැබිලා තියෙන මේ සාමයේ සංහිඳියාව බිලින්න අවශ්‍ය වැඩ පිළිවෙල සැබෑ නිදාස ලැබිලා නැද්ද අද සදායි නිවාස ලැබිලා තියෙනවා. ආර්ථික වශයෙන් අද රටේ ආරුදයක් ප්‍රශ්නයක් තිබෙනවා. හැබැයි එදා තිබිච්ච ඒ බිය සංකාව අද යුද බිය නෑ. අද ත්‍ස්තවාදයේ බිය නෑ. අද තියෙන්නේ පාතාලයේ බිය. දැන් අරණ්‍ය අමරසූරියගේ ආණ්ඩුවට NPP එක ආණ්ඩුවට මේ තැනින් තැන සිදුවෙන ඝාතන සියල්ල නවත්ත ගන්න බැරුව මහදවාලේ ආරක්ෂක මූලස්ථානයේ ආසන්නව මේ සිදිවිච්ච වෙඩි තැබීම මියැදීම නීතිඥවරු මරා දැමීම කියන කාරණය ඇති ආණ්ඩුවේ නොහැකියාව තේරුම් ගන්න. හැබැයි මෙයාලා යුද්ධ කාලේ හිටියා නම් කොහොම කරයිද කියන රටේ තේරුම් ගන්න. යුද්ධයේ තියෙන කාලක මේ NPP නඩේ බලේ හිටියා නම් මේ මහා පාතාලයේ කරන මා දැවැන්ත මිනිමෙරුම් ඝාතනය නවත්තන්න බැරි ආණ්ඩුව යුද්ධය කොහොම කරයිද කියන කාරණේ හිතන්නේ. ඉතින් එයාලා කටින් බතල හිටන ආණ්ඩුවක් එයාලා වැඩ දන්නේ නැහැ, වැඩ කරන්න බෑ. ඒ හැකියාව නොහෙතියෙද්දි මේ රණවිරුවා සහ යුද්ධය පාවා දෙමිනේ යුද්ධයට නිකරු කරමින් ඒ යුද්ධයෙන් ලැබිච්ච සැබෑ සාමය විකෘති කරමින් මේ රටේ ජාතිවාදයේ අන්තවාදයේ නැවත හදන්න උත්සාහ කරන්නේ වෙන කවුරුත් නෙමෙයි NPP එකේ හරියම සූරිය ඇතුළු මේ ආණ්ඩුව කියන කාරණේ අපි කියනවා. ඒ වගේම ආණ්ඩුව අද ඉටු කරන්න තියෙන බොහෝ කාරණා තියෙනවා. දැන් ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වා 30කින් 33කින් විදුලි බිල අඩු කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් හදනවා කියලා. අපි ඒක පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරා. හැබැයි විදුලි බල ඇමතිවරයා කියනවා නෑ අවුරුදු 3ක් 3මාරක් යනකොට අපි ක්‍රමානුකූලව හදනවා. හරි දැන් ඒක හදන්න හොඳයි. දැන් ආණ්ඩුව කියනවා නම් අපි එහෙම කිව්වේ නෑ. අපි එහෙම කිව්වා මතක නෑ. අපි විදුලි බිල අඩු කරන්නේ අවුරුදු 3මාරකින් කියලා. හරි ඒක එහෙම කරන්නකො. හැබැයි ආණ්ඩුව ඊට වඩා බරපතල ප්‍රකාශන කෝ මේ විදුලි බිල ඇතුලේ තියෙන මාෆියා. අපි අහන්නේ ආණ්ඩුවෙන් දැන් කාන්තන විජේසේකර ඇමතිවරයා ගන්න කොමිස් එක අල්ලස ඒක නතර වුණාද නතර කරනවද නතර වෙලා නැද්ද? නතර වෙලා නැති බවනේ අපිට පේන්නේ. දැන් එතුමාගේ කාලේ සිද්ධ වෙච්ච මිල වැඩිවීම ඒ වගේම
ඉන්ධන විලේ ආසුසර යෑම තාම එහෙම තියෙනවා. ඒ කාලේ කිව්වා අපි ආවම හොරකම නතර වෙනවා, අල්ලස නතර වෙනවා, කොමිස් ගේල නතර වෙනවා කියලා. අවුරුදු 3කින් ඉදිරි බිල අඩු කරන එක එහෙම කරන්න. හැබැයි ඇයි තාම ප්‍රමාද ඔබ විදුලි බල ඇමතිවරයා හැටියට ආණ්ඩුවේ ප්‍රධාන ජනාධිපතිවරයා හැටියට මේ කාංචන විජේසේකර ඇමතිවරයා ගන්න අල්ලස කොමිස් එක නවත්තා. ඒක අඩු කරා නම් තව මිලක් අඩු වෙනවනේ. අල ක්‍රමානුකූලව අවුරුදු 9 අඩු කරන එක කරන්නේ ඒ බීලුව සපයන එක ඒ කතාව පිළිබඳව යථාර්ථය රටේ පුරවැසියා ඡන්දදායකයා දන්නවා. හැබැයි ඊට වඩා වරපතල කාරණය දැන් මේ කාංචන විජේසේකර ඇමතිවරයා කරන කොමිස් එක අල්ලස කවුද ගන්නෙ? අපිට හිතන්න ඕනේ ඇමතිවරයා ගන්නවද? එතන ආණ්ඩුවේ ප්‍රධානින් ගන්නවද? ජනාධිපතිවරයා ගන්නවද? මොකද එයාලා කට උල් කරලා කිව්වනේ අපි ආවම කොමිස් නෑ, වරකම නෑ, වංචාව නෑ ඒ කියලා. ඒක නතර කරන්න බැරි වෙලා තියෙනවා. එහෙනම් ඒක නතර වෙලා නැත්නම් ඒක කවුද ගන්නෙ? ඒක තාම කෙරෙනවද? ඒක කාංචන විජේසේකර මහත්තයා කරන්නේ නැත්තම් ඒක මේ ආණ්ඩුවේ කවුද කරන්නේ? මේ ගල්ලංගොර වලින් බාල ගල්ලංගොර ගෙනාපු ඒ නඩේම මේක ඉටු කරනවාද කියන සැකය රටේ ජනතාවට තියෙනවා. මොකද බාල ගල්ලංගොර එදා ගේනකොට වීදි සටන් කරලා කෑ ගහලා මේ රටේ විදුලි පාරිභෝගිකයා සහ විදුලි මාෆියාව ගැන කතා කරපු ආණ්ඩුව ලැජ්ජ නැතුව අද ගල්ලංගොර නැව් සියල්ලම දානය කරලා ඒ බාල ගල්ලංගොර බවට උප් වෙලා තියෙද්දි ඒවා නැවතත් ගෙනලා විශාල අත යට ගණදිනු සිද්ධ කරයි කියන කාරණේ අද ඔප්පු වෙලා ඉතින් NPP එක කියන නමයි ලෝගෝයි තිබුණට NPP එක නමයි ලෝගෝයි ඇතුලේ තියෙන්නේ පරණ වංචාව නම් පරණ හොරකම නම් රටේ පුරවැසියා රැවටුනේ නැද්ද මේ NPP එකේ බොරුවට? මේ ලාංඡනයේ ඇතුලේ ඉන්නේ පරණ හොරු ගිය පාරේ හොරකම් කරලා ඒ ජඩ වැඩේ බලු වැඩේ රටේ ජනතාවට කරන්න නම් විදුලි බිල අඩු කරන්නේ නැහැ. හැබැයි ගල්ලංගොරු කියනවා බාලට අතයට ගණ දිනුව සිද්ධ වෙනවයි කියන කාරණේ පිළිබඳව තමයි රටේ පුරවැසියට හිතන්න තියෙන්නේ. මොකද යාලා ඒ කාලේ කියපු දේවල් අද යාලා කරනවනේ ඒ විදිහටම. බාල ගල්ලංගොරු ආවනම් ඒ ටෙන්ඩර් එකේ ප්‍රසම්පාදනයේ මුල ඉඳලා මේක දෙන්න එපා මේක කරන්න එපයි කියන කාරණේ අපි පැහැදිලි කරලා දුන්නා නම් ඒ සියල්ල නොතකා ගෙනල්ලා අද රටට ඔප්පු කරලා පෙන්නලා තිනවා NPP එක කියන ලාංඡනයේ සහ ඒ ලෝගෝ එක තිබුණට අපිත් කරන්නේ පරණ සුපුරුදු හොරකම වංචාව දෝෂණය කියන කාරණේ අද ආණ්ඩුව ඔප්පු කරලා දෙන ආණ්ඩුව කොල්තෙක් උත්සාහ කරන්න උදුවත් අද රටේ ජනතාව තේරුම් ගන්න තියෙනවා මේ ආණ්ඩුව හොරු අල්ලනවා කියන කාරණේ ලේබල් එක පෙන්නුවට එයාලා හොරු අල්ලන මුවාවෙන් හොරා කනවයි කියන කාරණේ අද රටේ ජනතාව තේරුම් ගන්න තිබෙනවා.